සුබ දවසක් වේවා. ඔයාලා හැමෝම අට්ටාලේ කිචන් එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපේ මැටි කුස්සිය ඇතුලේ අපි රස කෑමක් හදන්න තමයි යන්නේ. මේ තමයි හැමෝම දන්න බෝංචි. අපි හැමෝම දන්නවා වුණාට මේ බෝංචි කරි එක කොළ පාටට කිරි රසට හදාගන්න ගොඩක් අයට අපහසුයි. ඉතින් අද අපි කියලා දෙන්නේ මේ බෝංචි කරි එක තෙල් දාන්නේ නැතුව කොළ පාටට කිරි රසට හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම බෝංචි වල නූල් ඇරලා හොඳින් සෝදාගෙන වතුර යන්න පොඩ්ඩක් පැත්තකින් තියන්න ඕන. ඒ වගේම මම මේකට අරගෙන තියෙනවා රටලූණු, රම්පේ, කරපිංචේ, ඒ වගේම අමුවිරිස්. ඔයාලට ඕන නම් මේකට රතු ලුණු යොදා ගන්නත් පුළුවන්. රතු ලුණු යොදාගත්තාම තව රස වැඩි වෙනවා වගේම මේකට තව විශේෂ ගුණත් ගොඩක් එකතු වෙනවා. ඉතින් අපි අපේ කරපිංච ටික, අමු මිරිස් ටික සිහින්ව ලියාගෙන රම්පේ ටිකත් කඩාගෙන අපේ ලුණු ගෙඩියත් සිහින්ව කපා ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ බෝංචි අපි කඩාගනිද්දී අපි වෙනදට වගේ ලොකු කැබලි වලට කඩා ගන්න හොඳ නැහැ. මොකද එහෙම වුණොත් ඒක තැම්බෙන්න ගොඩ වෙලාවක් යනවා. අන්න එතනදි තමයි අපේ බෝංචි වල පැහැය වෙනස් වෙන්නේ. ඒක නිසා අපි මේ බෝංචි කරල් සිහින් දිගටියට ලියා ගන්න ඕනේ. එහෙම ලියාගත්තු බෝංචි ටික අපි වාජනයකට දාගෙන මුලින්ම අපි කපාගත්තු රටලුණු ටික දාමු. ඊට පස්සේ ඔයාලට සැර අවශ්‍ය පරිදි අම්මිරිස් යොදා ගන්නත් පුළුවන්. සැර අඩුවෙන් කන කෙනෙක් නම් ඔයා අම්මිරිස් කරල් අඩුවෙන් දාගන්න. ඒ වගේම සැර වැඩිපුර කන කෙනෙක් නම් අමු මිරිස් වැඩිපුර යොදා ගන්න. ඔයාලා මේකෙදි නොකළ යුතු එක දෙයක් තමයි වියලි මිරිස් කුඩු යොදා ගන්න එපා. මොකද එහෙම වුණොත් අපේ බෝංචි කරි එකේ පාට වෙනස් වෙනවා. හරි. ඊළඟට අපි මේකට අරගෙන තියෙනවා කහ කුඩු 3-5 කුඩු, ඒ වගේම අබ. ඔයාලා කැමති නම් මේකට ගම්මිරිස් ටිකකුත් දාගන්න පුළුවන්. තව එක විශේෂත්වයක් තමයි මේකට මම අරගෙන තියෙන්නේ ගෙදර හදපු 3-5 මිශ්‍රණයක්. ඔයාලට තවත් එක වීඩියෝ එකකින් මම මේ 3-5 මිශ්‍රණය හදාගන්නේ කොහොමද කියලා දෙන්නම්. අපි මේකට කහ ටිකකුත් වැඩිපුර දානවා. මොකද කොළ පාටයි කහ පාටයි එකතු වුණාම හරි ලස්සන පාටක් මේ කෑම එකට හැදෙනවා. මේ දාන 3-5 එක නම් හරිම සුවඳයි. මොකද මේක ගෙදර හදාගත්තු එකක්. අපි කෑමට මේ වගේ ගෙදර 3-5 හදා ගන්නවා නම් අපේ කෑම එකට විශේෂ රසයක් එකතු වෙනවා. අපේ බෝංචි එකට මේ වගේ අබ ඇට ටිකක් යොදා ගන්න එකෙන් අපේ බෝංචි කරි එකට ලස්සනක් එකතු වෙනවා වගේම විශේෂිත වූ රසකුත් එකතු වෙනවා. ඔයාලට ඕනි නම් මේකට අබ කුඩු කරගෙන යොදා ගන්නත් පුළුවන්. හැබැයි මේ අබ ඇට එකතු කර ගැනීමෙන් මේ ව්‍යංජනයට විශේෂිත වූ ලස්සනක් එකතු වෙනවා. ඊළඟට අපි පොල් ටිකක් අරගෙන ඒකේ මිටි කිරි ටිකක් අරගෙන මේ ව්‍යංජනයට එකතු කරගන්න ඕනේ. මම මේ විදිහට මේ පොල් කිරි අතින් පෙරලා ගත්තේ මම ඒකට ගොඩක් ආස නිසා. ඔයාලට ඉතින් මේම අපහසු වෙන්නත් පුළුවන්. හරි. ඊළඟට අපි බෝංචි ව්‍යංජන ලිපේ තියාගෙන ඒකට මද ගින්දර යොදන්න ඕනේ. අපි ගින්දර ටිකක් කලාදී වැඩිපුර එක් කරන්න ඕන. මොකද එහෙම නැත්නම් අපේ බෝංචි කරි එක හැමින් තැම්බෙන්න ගියොත් අපේ බෝංචි වල පැහැ වෙනස් වෙනවා. විශේෂත්වයම තමයි මේ බෝංචි කපා ගැනීමේදී ගින්දර එහෙට මෙහෙට කිරීමේදී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් අපේ බෝංචි අමුතු කොළ පාටක් එක්ක ලස්සන කහ පැහැකුත් එකතු වෙලා හොඳ සුවඳකුත් එනවා. මේ විදිහට කිරි මිශ්‍රණය ගොඩක්ම හිඳුනට පස්සේ අපි ටිකක් බෝංචි ටික එහෙම කරගෙන ලුණු අවශ්‍ය පරිදි යොදාගෙන අපේ බෝංචි ව්‍යංජනය අපට අවශ්‍ය පරිදි තැම්බුණාන් පස්සේ ලිප ඔෆ් කළ යුතුයි. හරි. අපේ බෝංචි ව්‍යංජනය දැන් ආහාරයට සුදුසුයි. බලන්න ඒකේ කොළ පාට
හරිම ප්‍රණීත සුවඳක් වගේම ලස්සන පැහැයකුත් තියෙනවා.